හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ හැමෝම අහපු බටර් අයිසින් රෙසිපි එක කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් මම අද මෙතන ගත්තේ බටර් ග්‍රෑම් 200ක්. මෙතනදී අපි බටර් එක බීට් කරන්නේ සාමාන්‍ය කූල් එකට ආවට පස්සේ. ඒ කියන්නේ අපි ගොඩාක් බටර් එක දිය වෙනකන් තියන්නෙත් නැහැ එළියේ. ෆ්‍රිජ් එකෙන් අපි ගත්ත ගමන් බටර් එක බීට් කරන්නෙත් නැහැ. ඉතින් සාමාන්‍ය කූල් එකෙන් බටර් එක බීට් කරනවා කියන්නේ මම ඒකයි. ඉතින් මෙතනදී මම බටර් ග්‍රෑම් 200ක් ගත්ත නිසා අයිසින් ග්‍රෑම් 600ක් තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයාලට කියන්න ඕන කාරණාවක් තමයි අපි බටර් අයිසින් එක හදන්න කලින් බටර් එක හොඳට ක්‍රීම් එකක් වෙන්න බීට් කරන්න ඕන. එහෙම බීට් කරනකොට ඔයාලට කලර් එකේ වෙනසක් තේරෙනවා. ඒ කියන්නේ බටර් එක සුදු පාටකට වගේ හැරෙනවා. ඊට පස්සේ අපි හලාගත්ත අයිසින් සුගර් එකපාරම දාගෙන මික්ස් කරන්න යන්න එපා. ටික ටික අයිසින් සුගර් එකතු කරගෙන බීට් කරගන්න ඕන. මේ වෙලාවේ බීටර් එකේ හයි ස්පීඩ් එකට තමයි අපි බීට් කරන්න ඕන. ඉතින් පුළුන් වගේ වෙනකන් අපි බීට් කරගෙන මෙන්න මේ ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට අපි බටර් අයිසින් එක හදා ගන්න ඕන. ඉතින් බීට් කරලා ඉවරුණාට පස්සේ ඔයාලට ඕන නම් ස්පැචුලා එකෙන් අපිට තව ටිකක් මික්ස් කරලා එයා බබල්ස් තියෙනවා නම් ඒ ටිකත් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බටර් අයිසින් එක හදාගත්තොත් ඔයාලට දිය වෙන්නේ නැති වෙන්න කේක් එක අයිසින් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට ප්‍රශ්නයක් නැතුව ලස්සනට කේක් එක නීට් කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කේක් එකක් නීට් කරන විදිහත් පෙන්නනවා. ඔයාලා ගොඩක් වීඩියෝස් වල මම කේක් එක අයිසින් කරනවා දැකලා තියෙනවා. ඉතින් ඔයාලට මම අද පෙන්නන්නේ මම ඔයාලට පෙන්නපු බටර් අයිසින් එකේම තමයි අද මේ කේක් එක අයිසින් කරන්නේ. ඉතින් මේ විදිහට ක්‍රීම් එකක් වගේ ඔයාලට බටර් අයිසින් එක හදාගත්තොත් ඔයාලට මේක ක්‍රම් කෝට් එකටත් යූස් කරන්න පුළුවන්, টොප් කෝට් එකටත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ දෙකට වෙන වෙනම බටර් අයිසින් එක හදාගන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේ දෙකම මේ බටර් අයිසින් එකෙන් හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අක්කේ කේක් එක අයිසින් කරනකොට කේක් එකේ නීට්නස් එකක් නැහැ. අයිසින් එක තෙල් ගතියයි, කලර් එක මිස් කරාම අයිසින් එක නිකන් තෙත ගතියක් වගේ එනවා. දියාරුයි ඔය වගේ ප්‍රශ්න ගොඩාක් මට කියලා තිබ්බා, පර්සනල් මැසේජ් වල තිබ්බා. ඉතින් ඒ හැමෝටම තමයි මම අද මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒ හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර අද හම්බෙන්නේ නැති කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අද මම මේ කරන්නේ 1 kg කේක් එකක්. ඒ කේක් එක තමයි මම මේ අද අයිසින් කරලා ඔයාලට පෙන්නන්නේ. ලොකු දෙයක් නැහැ. මේකේ මම අද printable කේක් එකක් තමයි මේ හදන්නේ. ඒ කියන්නේ print outs තමයි මේ කේක් එකේ මම අයිසින් කරලා ඩෙකොරේට් කරගන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරලා මගෙන් අහන්න. මැසේජ් එවන්න ප්‍රශ්නයක් නැහැ. නමුත්